ඔන්න ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ මගේ බයික් එකේ සෙකන්ඩ් සර්විස් එක කොහොමද උනේ කියන එක ගැන. කිලෝමීටර් 4500ත් 5000ත් අතර හරි බයික් එක අරන් දවස් 120ක් ඇතුළත හරි තමයි බයික් එකේ සෙකන්ඩ් සර්විස් එක කරන්න තියෙන්නේ. මම තාම කිලෝමීටර් 3000 ගාණක් විතරයි පැදලා තියෙන්නේ. ඉතින් මගේ දවස් 120 සම්පූර්ණ වෙලා නිසා මම ගියා සෙකන්ඩ් සර්විස් එක කරගන්න. ඉතින් ඊට කලින් කියන්න ඕනේ ෆුවල් එෆිෂියන්සි එක අහපු කට්ටියට මම ළඟදී ගියා ටුවර් එකක් නිකවැරටි පැත්තේ තමයි ටුවර් එක ගියේ. ඉතින් ටෝටල් කිලෝමීටර්ස් ගාන තිබ්බා 450ක් 460ක් වගේ අතර ගානක් තිබ්බා. ඉතින් එතකොට ටැංකියේ ෆුල් කැපැසිටි එක තියෙනවා 10.1 ලීටර්. එතකොට ඇවරේජ් ගත්තාම ලීටර් එකට කිලෝමීටර් 45ක් විතර දුවලා තියෙනවා. හැබැයි නිකවැරටියට යන්න තියෙන පාරවල් සහ නිකවැරටි තියෙන පාරවල් ගොඩක් වංගු අඩු, කඳු නැති, ට්‍රැෆික් අඩු පාරවල්. ඉතින් ඒ වගේ පාරවල් වල දුවලා තමයි මේ ලීටර් එකට කිලෝමීටර් 45ක වගේ දුර ප්‍රමාණයක් කරලා තියෙන්නේ. අපි දැන් යමු සර්විස් එකට. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් සර්විස් එකට ගියපු ගාණක් දැනගන්න පුළුවන්. අද ආවේ වෙනද යන සර්විස් සෙන්ටර් එකට නෙමෙයි. මට වෙනද යන එකට කිලෝමීටර් 30ක් විතර තියෙනවා. මේකට කිලෝමීටර් 4ක් වගේ තමයි තියෙන්නේ. ඒ නිසාද මම මේක try කරලා බලන්න හිතුවා. මගේ බයික් එක තමයි අන්තිමටම ඇවිල්ලා තිබ්බේ. ඇවිල්ලා තියෙන බයික් වලින් තුන වගේ ඇතුළට අරගෙන ඒගොල්ලෝ වොෂ් කරනවා. ඇවිල්ලා තියෙන බයික් ඔක්කොම වොෂ් කරලා ඉවරනාට පස්සේ තමයි මේගොල්ලෝ සර්විස් එකේ ඉතුරු වැඩ ටික පටන් ගන්න. වොෂ් කරලා ඉවරනාට පස්සේ කලින් ආපු බයික් සර්විස් කරලා ඉවර වෙනකන් මට පොඩ්ඩක් බලන් ඉන්න උනා. ඉතින් මගේ වාරය ආවට පස්සේ ඒගොල්ලෝ මගේ බයික් එක අරන් ගිහිල්ලා මුලින්ම කරේ වැක්ස් එක අල්ලන එක. වැක්ස් එක අල්ලලා ඉවරලා ඒගොල්ලෝ ඊට පස්සේ තමයි සර්විස් කරන ලොකේෂන් එකට අරගෙන ආවේ බයික් එක. මෙතන වැක්ස් එක වගේම තව ස්ප්‍රේ එකකුත් අල්ලනවා මේ සීට් තියෙන හරියට. ඒගොල්ලෝ කියපු විදිහට ඒකෙන් මේ මීයෝ එන එක නවතිනවලු. මීයෝ එන්නේ නැති වෙන්න යූස් කරපු ප්‍රොඩක්ට් එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා මට. වැක්ස් එකේ වීඩියෝ එකක් මම ඉස්සරහෙන් දාන්නම්. මේක තමයි ඉස්සලා ස්ප්‍රේ කරපු වැක්ස් එක. මේක මාස කීපයක් තියෙනවා කියලා කිව්වා. වැලි වගේ වැදුනහම වතුර පාරක් අල්ලපු ගමන් ඒ ටික ඔක්කොම හෙදිලා යනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඊළඟට මේගොල්ලෝ ඔයිල් නට් එකයි ඔයිල් ෆිල්ටර් එකයි ගලවලා ඔයිල් ටික රිමූව් වෙන්න තියලා ඒ ඔයිල් ටික රිමූව් වෙන අතරතුරේ ඉතුරු වැඩ ටික බැලුවා. අලුත් ඔයිල් ෆිල්ටර් එකක් දාගත්තා. මොකද මේ ආයේ 5000ක් යනකම් සර්විස් එකක් මුකුත් කරෙන්නේ නැති නිසා. ඉතින් මේ සර්විස් එකෙන් පස්සේ ආයෙ සර්විස් කරන්න තියෙන්නේ
කිලෝමීටර් 5000කින්. ඉතින් 5000ක් වෙනකන් දුවන්න පුළුවන්. ඒකට අපි කොච්චර කාලයක් යනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. 5000 කම්ප්ලීට් වුණාට පස්සේ තමයි සර්විස් එක කරන්න තියෙන්නේ. ඉතින් ඊළඟට බ්‍රේක්ස් ගලවලා බ්‍රේක් පැඩ්ස් වැලි කොලින් අල්ලලා ඊට පස්සේ හුලං අල්ලලා මේක ක්ලීන් කරලා ඒවා ආයේ ෆික්ස් කරගත්තා. ඊට පස්සේ කේබල් ටික ඔයිල් කරා. ඉතින් මේ දේවල් කරන අතරතුර තව එක්කෙනෙක් වැක්ස් එක අල්ලපු තැන් ටික රෙදි කෑල්ලකින් පිහ දැම්මා. මම බයිකේ කොච්චර රේස් කරත් පිකප් මදි ගතියක් වගේ දැනුණා. ඒ කියන්නේ රේස් කරන තරමට යන්නේ නැහැ වගේ ගතියක් තිබ්බ බයික් එකේ. මම ඒ ගැනත් මේගොල්ලන්ට කිව්වා මේගොල්ලෝ ඒ ගැනත් බලලා දුන්නා මට. දැන් මේ ගලවන්නේ එයා ෆිල්ටර් එකේ කවර් එක. ඉතින් එතන එක ගලවලා එයා ෆිල්ටර් එක අරන් ක්ලීන් කරලා ආයෙ හයි කරගත්තා. කලින් සර්විස් එක කරපු තැන අය වගේම මෙතන සර්විස් එක කරන අයත් ෆ්‍රෙන්ඩ්ලි, හොඳට කතා බහ කරලා වෙලා අපිට වැඩේ කියලා දීලා වැඩේ කරගෙන යනවා. ඉතින් මේකේ සවුන්ඩ් එක මට මියුට් කරන්න වුණා. මොකද මෙතන මේ සින්දු දාලා තිබ්බා කොපිරයිට් ඉෂුව වදින හින්දා මට සවුන්ඩ් එක මියුට් කරන්න වුණා. ඉතින් මේ බයික් එකට පාවිච්චි කරන්නේ ෆුල් සින්තටික් ඔයිල් එකක්. ඉතින් ඒක මට මතක විදිහට 9000 ගාණක් වුණා. මම වීඩියෝ එකේ අන්තිමට ඔයිල් එකටයි ඔයිල් ෆිල්ටර් එකටයි කීයක් ගියාද කියලා ඉවරලා මම දාන්නම්. ඉතින් ෆස්ට් සර්විස් එක වගේම සෙකන්ඩ් සර්විස් එකත් ලේබර් ෆී එක ෆ්‍රී තමයි යන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලොන්ට පේමන්ට් එක කරන්න වෙන්නේ කොහොමත් ඔයිල් ෆිල්ටර් එකටයි ඔයිල් එකටයි විතරයි.
මෙතනදී rear axle shaft එක grease කරගන්නවා. ඊට පස්සේ චේන් එක adjust කරලි වෙලා ඒක ආයෙ fix කරගන්නවා. මෙතනදී chain lube එකකුත් use කරා. මං කලින් use කරලා තිබ්බ chain lube එක ටිකක් ඇලෙන ගතිය වැඩි නිසා මේ condition වලට පොඩ්ඩක් අවුල් කියලා තමයි මේගොල්ලෝ කිව්වේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන conditions වලට ගැලපෙන්නේ නැහැලු. මොකද ගල් වැලි ගොඩක් තියෙන නිසා ඒවා ඇලෙන්න බලන නිසා ඒක wash කරන්න ගියාමත් ටිකක් අමාරු නිසා ඒ chain lube එක ගැලපෙන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මම මේ බයික් එක ගැන කලිනුත් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. එක වීඩියෝ එක තියෙන්නේ එන්ජින් ඔයිල් ලීක් වෙන ඉෂුව එක ෆික්ස් කරගත්තේ කොහොමද කියන එක ගැන. අනිත් එකේ ෆස්ට් සර්විස් එකයි චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙලා ඒක ෆික්ස් කරගත්ත විදිය ගැනයි වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒ දෙකත් ගිහලා බලන්න. මම උඩින් ලින්ක් එක දාන්නම්. එහෙම නැත්නම් මගේ channel එකේ KTM 160 experience කියලා playlist එකක් ඇති. ඒකට ගිහලා බලන්නත් පුළුවන්. මේක බයික් එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ටත් එහෙම නැත්නම් දැනටත් බයික් එකක් අරන් ඉන්න කෙනෙක්ටත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ දෙකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් සර්විස් එකට මෙන්න මේ වගේ ගානක් තමයි ගියේ. ඉතින් ඔය ගාන තියෙන්නේ ලේබර් charge එක නැතුව ඊළඟ සර්විස් එකේ ඉඳන් ලේබර් charge එකත් ඔකට ඇඩ් වෙනවා. මෙතනදි මේ ටයර් පොලිෂ් එකක් හරි මොකක් හරි තමයි මේ ටයර්ස් වලට යූස් කරන්නේ. මට ඒක අහන්න බැරි වුණා මොකද්ද යූස් කරන්න කියලා. ඉතින් මේ අන්තිමටම මේ විදියට ස්කෑන් එකක් කරලා ටෙස්ට් රයිඩ් එකකුත් ගිහිල්ලා බයිසිකල් එක අපිට බාර දුන්නා. මේ channel එකෙන් මම post කරන්නේ travel related content. ඉතින් ගොඩක් අය request කරපු නිසා තමයි මම මේ bike එක ගැන videos ගෙනාවේ ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් හරි මේ වීඩියෝ එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හරි යටින් comment එකක් දාගෙන යන්න. මම පුළුවන් විදියට හැමෝටම reply කරන්නම්.